Yo, what's up guys? So නස්සිරිමත් මාතරට සිරිමත් මම ඇවිල්ලා ඉන්නවා කෑම වේලක් කන්න. මාතර මඩිය පොඩ් බිරියානි එකේ අවුට්ලට් එකක් ඕපන් වෙලා තියෙනවා. කීල්ස් එක පිටිපස්සේ තමයි ප්ලේස් එක තියෙන්නේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මඩිය ගැහුව ගොඩිය මෙන්න මාතර කීල්ස් එක පිටිපස්සේ දැන්ලෙල දෙනවා. මිනිස්සු උඩට යන්න ඕන අඩිය තියලා පඩිය. මේ තමයි පොඩ් බිරියානි මඩිය රෙස්ටුරන්ට් එකේ අලුත්ම ශාඛාව. පිරෙනවා හිත් උඩට එද්දි මිනිස්සු අපෙත් සෙට් වෙමුද යාළුවෝ එක්ක ඕන්නම් බයිට් එක මාළුවෝ එක්ක ඩෙවල් චිකන් එකක් තිබුණා වෙනස්ම රසක්. මේ දැල්ලෝ කරිය නම් මාරයි. මෙතන බයිට් වර්ග ගොඩකට විශේෂයි. හැම රසක්ම මෙයාලට යුනික් රසවල් තමයි තියෙන්නේ. පොඩ් බිරියානි එකෙන් කාලා තියෙන අය දන්නවා ඇති මේ රස. කටල් ෆිෂ් එකක් තිබුණා රස නියමයි. චිකන් රයිස් එකක් ගත්තා බාස්මති හාලෙන්. ඒ වගේම චීස් චිකන් කොත්තුවක් තිබුණා. මේ ඔක්කොගෙම වෙනස්ම රසවල් තමයි තිබුණේ. මම මෙතන ආස්සම කෑම එක තමයි මේ ස්පෙෂල් මික්ස් රයිස් එක. ඉස්සෝ දැල්ලෝ ෆිෂ් චිකන් හොඳට වැටිලා තිබුණා. ඒ රස තොල දිව ගෑවෙද්දි කන්න පුළුවන් බඩ වැලෙන්න. ටේක් අවේ සහ ඩිලිවරි විතරයි මෙතන දැනට තියෙන්නේ. ළඟදිම ඩයිනින් ඒරියා එකක් වැටෙනවා. ඔයා කොතනද කෑම එතනටම ගෙනත් දෙනවා. මේ නම්බර්ස් වලට කතා කරලා බලන්න. අමතක කරන්න එපා ප්ලේස් එක මාතර කීල්ස් එක පිටිපස්සෙමයි තියෙන්නේ. මේ වගේ ලස්සන බිස්නස් එකක් ඔයත් කරනවා නම් ශැගියට කතා කරන්න. ශැගිය එනවා එතෙන්ට පෙන්නනවා මුළු ලෝකෙටම.